ගාඩ්න් එකේ බයික් එක නතර කරපු එස්කේ බයික් එකෙන් බැහැලා යතුරත් උඩට විසි කරලා අල්ලන ගමන් ඇතුළට එද්දී අනිත් තුන්දෙනා හිටියේ ටීවී එකේ නිවුස් බලන ගමන්. ඔය ටීවී එක වහපන්. එස්කේ ඇතුළට ඇවිත් වාඩි වෙන ගමන් එහෙම කියද්දී කූරා ඉක්මනින් රිමෝට් එක අරගෙන ටීවී එක ඕෆ් කරලා දැම්මේ තුන්දෙනාම එස්කේ දිහා බලද්දී. මට උඹලට කියන්න දෙයක් තියෙනවා. උඹලා කලබල වෙන්නේ නැත්තම්. මොකද්ද බොස්? මේ මං ලෝකගේ දුව කසාද බඳින්න යන්නේ. මොකක්? එස්කේ අමාරුවෙන් ගොතක ගහ එහෙම කියද්දී අනිත් තුන්දෙනා වහල උඩ යන්න හයියෙන් කෑ ගහලා එහෙම කිව්වේ ලෝක පුදුමයක් වගේ නිසා. ඔව් බං, මට ලෝකා කිව්වා එයාගේ දුවව කසාද බඳින්න කියලා. මට වෙන කරන්න දෙයක් නැහැ. දැන් කිව්ව කසාද බඳිනවා ඇරෙන්න. එස්කේ බිම බලාගෙන අසරණ විදිහට කියද්දී කූරා බැංචෝ ඩිං ඩොං තුන්දෙනාම මා හයියෙන් hina උනේ හිතේ එක එක අදහස් මතුවෙද්දී. මේ තොපි හිතන જાතිය දෙයක් නැහැ මෙතන. ලොක්කමාව ඒකිට බඳින්නමයි කියලා හිර කරා. ඒකයි මම බඳින්නේ. නැතුව උඹලා දන්නවනේ මට ගෑනු වරහන් කියලා. එස්කේ තරමක කේන්තියෙන් එහෙම කියද්දී අනිත් තුන්දෙනා තෘෂ්ණින් භූත වෙලා බලාගෙන ඉඳලා එක පාරටම ආයෙත් හයියෙන් hina වෙන්න පටන් ගත්තා. බොස් මොකද කියන්නේ? යමුද පොඩ්ඩක් එළියට? වැඩ වගේක් තියෙනවා. කොහෙද බං? යමුකෝ බොස්. එදිලා බොස් කර බයික් එක ගනි. කූරා හැම කියද්දී ඩිං ඩොං ගාඩන් එකට දුවලා පැත්තකින් වහලා තිබුණ ෂීට් එක අයින් කරා. ඒත් එක්කම ෂීට් එක අයින් කරපු ඩිං ඩොං hina උනේ කළු පාටට දිලිසෙන හාලි ඩේවිඩ්සන් FXLR ඒක දැකලා. නැගපන් බං. කූරා එහෙම කියද්දී හතර දෙනාම තමන්ගේ බයික් දෙකට නැගලා බයික් එකත් ස්ටාර්ට් කරගෙන ගියේ ග්‍රීන් මෝල් එකට. තුන්දෙනාම බයික් දෙක පාක් කරලා ඇතුළට ගියේ හැමෝම එස්කේ දැකලා බයෙන් ගැහෙද්දී. මොකටද බං මෙහෙට ආවේ? එස්කේ මෝල් එක දිහා බලලා එහෙම අහද්දී බැංචෝ එස්කේවත් ඇදගෙන ආවේ එස්කේට උත්තර බැඳලා ඉවරයක් වෙන්නේ නැති බව දන්න නිසා. මුලින්ම බොස්ට හොඳ ඇඳුම් ටිකක් ගන්න ඕන. මනමාලි බලන්න යනකොට මොකද මේ ඩෙනිම් ටී-ෂර්ට් එකකුයි ගහගෙන යන්න බෑනේ. කූරා එහෙම කියන ගමන් එස්කේව උඩ තට්ටුවට අරන් ගිහින් එක ඇඳුම් කඩයක් ළඟ නවත්තලා ඇතුළට ගියේ හිටපු හැමෝම බයට ගැහෙද්දී. මල්ලි පොඩ මෙහෙට එන්නකෝ. කූරා කඩේ වැඩ කරන සේල්ස් ඇසිස්ටන්ට් කෙනෙක්ට කතා කරද්දී ඒ කෙනා බය වෙලා වගේ ළඟට ආවේ අමාරුවෙන් මූණට හිනාවක් කරන්. how can I help you sir? මොකද්ද කොල්ලෝ උඹේ නම? හම්මර සිරි. පට්ට නමන්න බා විශාක කියන්නේ. කොල්ලෝ අපිට ලස්සන ෂර්ට් එකක් පෙන්න පන්කෝ. this way sir. කූරායේ කොල්ලගේ බ්ලේසර් එකේ පැත්තකින් තියෙන නේම් ටැග් එක අල්ලලා බලන ගමන් කියද්දී ඒ කෙනා අතින් සන් කරන ගමන් ඉක්මනින් ගියේ මෙන් සෙක්ෂන් එකට. සර්ගේ සයිස් එක මොකද සර්? 16 සර් මේ කලර් එක හොඳයිද? විශාක ඕෂන් ග්‍රීන් ෂර්ට් එකක් පෙන්නලා එහෙම කියද්දී කූරා විනීත විදිහට ෂර්ට් එක අරගෙන එස්කේගේ ඇඟට තියලා බැලුවා. මේක මරු මල්ලි. තව මොනවද තියෙන පාට? සර් මෙරුන් කලර් තියෙනවා. ඒක නම් සර්ට ලස්සනට තියෙයි හැබැයි. ට්‍රවුසර් එක සුදු පාට ගන්න. එතකොට හරි. විශාක තරමක් බයෙන් පහ වෙලා හැම කියද්දී කූරා අනිත් දෙන්න දිහා බැලුවේ මොකද කියන්නේ වගේ. ඒත් එක්කම දෙන්න ඔළුව වනලා හොඳයි කියද්දී කූරා එක පාට වලින් ෂර්ට් 10ක් විතර ගත්තා. මල්ලි මේවට හරියන්න අපිට කලිසම් ටිකකුත් හොයලා දෙන්නකෝ කොල්ලෝ. හරි සර්. විශාක ට්‍රවුසර් කීපයකුත් හොයලා දුන්නට පස්සේ තුන්දෙනාම ඒ ටිකත් අරගෙන ආවේ සැලෝන් එක ඇතුළට. වෙල්කම් සර්. නංගි මේ අපිට කොණ්ඩේ කපන්නයි ෆේෂල් එකක් දාගන්නයි තියෙනවා. දැන් පුළුවන්ද? පුළුවන් සර්. බොස් එන්න වාඩි වෙන්න. ඒ මොකටද? මොකටද අහන්නේ? කොණ්ඩේ කපන්න. කූරා එහෙම කියද්දී එස්කේ කූරාගේ බෙල්ල අල්ලගත්තේ එතන හිටපු ගර්ල් බය වෙලා පස්සට යද්දී. මේ ඔබ මගේ කොණ්ඩෙට නම් අත තියලා ඔය අත නැති කරගන්න හදන්න එපා. බොස් මේ විකාර ගේවන්න එපා ඔහොම පුළුවන් ද මනමාලියෙක් බලන්න යන්න? ඒක මම බලා ගන්නයි යකෝ. මට කොණ්ඩේ කපන්න කියලා මම මිනි මරුවෙක් කරගන්න එපා කූරා. එස්කේ කූරාගේ බෙල්ල අල්ලගෙන එහෙම කියද්දී කූරා අනිත් දෙන්නට සන් කළේ එස්කේව අල්ලගන්න කියලා. ඒත් එක්කම බැංචෝයි ඩිං ඩොනුයි එස්කේව පැනලා අල්ලගත්තේ එස්කේ දඟලද්දී. අතරපයි යකෝ. මගේ කොණ්ඩේ ටිකක් අත තියන්න එපා හරිද? තොපිරාත් නැතුව යන්න වෙන්නේ. බොස් කියන දේ අහන්නකෝ අප්පා. ඔහොම යන්න බෑනේ. ඇයි යකෝ බැරි?
බෑ බෑ නංගි ඔයා ඔක්කොම ටික ලෑස්ති කරගන්නකෝ. අද කාලේට ගැලපෙන විදියට හොඳ කට් එකක් කපන්න හරිද? මේ රැවුලත් කපන්න. රැවුල මොකටද? කූරා එස්කේගේ අකීකරු විදිහට වැවිලා තියෙන රැවුල අල්ලලා එහෙම කියද්දි එස්කේ බය වෙලා වගේ බැලුවේ තමන්ගේ රැවුලත් කපන නිසා. ඒකත් කපන්න ඕන. කූරා එහෙම කියලා එස්කේව බලෙන්ම පුටුවක වාඩි කරවලා තිබ්බේ එතන හිටපු ගර්ල් කෙනෙක් බයෙන් එස්කේ ළඟට එද්දී. නංගි ඔයා බය නැතුව කපන්න කෙල්ලේ. දන්න වැඩ කිරි ටික සේරම දාලා අපේ බොස්ව නිකන් හින්දි නළුවෙක් ඔය කරලා ගන්න. කූරා එහෙම කියද්දි ඒ කෙල්ල බයෙන් ඔළුව වනලා බයෙන් එස්කේ ළඟට ගියේ එස්කේ වෙඩි තියයිද කියලා හිතන ගමන් සර් පොඩ්ඩක් ඔළුව කෙලින් කරන්නකෝ. ඒ ගල් එහෙම කියද්දි එස්කේ ඔළුව කෙලින් කරගෙන පුටුවේ අත් දෙක තද කරලා නියපොතු වලින් ඇල්ලුවේ පුටුවේ අත් දෙකේ තිබුණ රෙද්ද හීරෙද්දී. දිග හුස්මක් අරන් එස්කේගේ කොණ්ඩේ කපන්න ගත්තේ එස්කේගේ මූණට ගැලපෙන කට් එකක්. ඒ වෙද්දි තනිත් තුන්දෙනා සෝෆා එකෙන් වාඩි වෙලා මැගසින් එකක් බල හිටියා. පැය 4කට වඩා කාලයක් ගියේ එස්කේව හැඩ කරන්න උවමනා නිසා. එතන හිටපු ගර්ල් කර්ටන් එක අරිද්දි අනිත් තුන්දෙනා කටත් අරගෙන නැගිට්ටේ එස්කේගේ ලස්සන දැකලා. පිටිපස්සෙන් ගොඩක් අඩු කරලා ඉස්සරහා කොණ්ඩේ තරමක් දිගට කපලා තනින් තන දුඹුරු පාටින් හයිලයිට් කරලා තිබුණා. ඒ වගේම පුංචි කල එකක් හිටින විදිහට එස්කේගේ කොණ්ඩේ කපලා මූණට ෆේෂල් එකක් දාලා තිබුණා. මේ දේවල් නිසාම එස්කේගේ ඉස්මතු උනේ තවත් ලස්සන විතරයි. තමන්ගේ ඉස්සරහා කෙල්ලෝ බය වුණත් හිත යටින් හැමෝම එස්කේට වහ වැටුනේ එස්කේගේ අමුතුම ලස්සන නිසා. අම්මට බොස් පට්ට කඩවහපක්. බැංචු මහපට ඇඟිල්ල පෙන්නලා hina වෙලා එහෙම කියද්දී එස්කේ කේන්තියෙන් එහෙම කියලා හැරුනේ තමන්ගේ කොණ්ඩේ කපපු කෙල්ලගේ පැත්තට. මේ අත බේරුනේ කොණ්ඩේ ලස්සනට කපපු නිසා. නැත්තම් වම් අතින් බත් කන්න පුරුදු කරන්නයි මං හැදුවේ. එස්කේ කෙල්ලගේ අත අපුලෙන් වගේ අල්ලලා එහෙම කියලා අත ගසලා දැම්මා. ඒ කෙල්ලගේ ඇස් දෙකෙන් කඳුළු හොගාලා වැටුණා. අනේ නංගි බොස් කියනවා ගණන් ගන්න එපා. අපිට කියන්නකෝ ගාන 25000යි සර්. ඒ කෙල්ල එහෙම කියද්දි කූරා වැඩිපුරත් එක්කම සල්ලි දීලා ඒ කෙල්ලට ස්තුති කරලා එස්කේවත් ඇදගෙන එළියට ආවේ ගෑනු ළමයි එස්කේ දිහා හැරි බලද්දී. මේ අතර ආයිෂු තමන්ගේ රූම් එකට ඇවිත් වොෂ් එකක් දාලා ඇඳට වැටුනේ දැනුණ මහන්සියට. ඇස් දෙක පියාගත් ආයිෂු කල්පනා කළේ රෙස්ටෝරන්ට් එකේදී තමන්ට හම්බුන හදිසි මිතුරා ගැන. ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි දිනේෂ් පතිරාජගේ එකම පුතා දෙනුවන් නාකේෂ් පතිරාජ. ආයිෂු මට අර්ජන්ට් කෝල් එකක්. ඔයා කන්න මං ආන්සර් කරලා එන්නම්. හරි අයියා. ආයිෂුත් රනිෂ්කත් එක විකාර කර බිරියානි කකා ඉන්නකොට රනිෂ්කට හදිස්සියෙම ඔෆිස් එකෙන් කෝල් එකක් ආපු නිසා රනිෂ්ක ආයිෂුට එහෙම කියලා රෙස්ටෝරන්ට් එකෙන් එළියට ආවේ ආයිෂුව තනි කරලා. මේ අතරේ ඈතට වෙලා බලාගෙන හිටපු දෙනුවන් රනිෂ්ක එළියට යනවත් එක්කම රෙස්ටෝරන්ට් එක ඇතුළට ගිහින් බීම් එකක් ඕඩර් කරලා ඇවිත් ආයිෂු ළඟින් වාඩි වුණා. හායි මම මෙතන පොඩ්ඩක් වාඩි වුණාට කමක් නැද්ද? කමක් නැහැ. තෑන්ක් යූ. ඔයා නව්‍ය නේද? ඔව් ඔයා කොහොමද දන්නේ? දෙනුවන් ආයිෂුට ඇඟිල්ල දික් කරලා එහෙම කියද්දී ආයිෂු පුදුවෙන් වගේ ඇහුවේ මීට විනාඩි කීපයකට කලින් හම්බුණ කෙනෙක් Taman කවුද කියලා දැනගත්තේ කොහොමද හිතමින්. ඇයි මන් දන්නේ නැත්තේ? ඔයාත් මාව දන්නවා? නෑනේ මං ඔයාව දන්නේ නෑ. මං කවුද දන්නවද? දිනේෂ් පතිරාජගේ පුතා දෙනුවන් පතිරාජ. ඔයා ඉන්නව දැකලා ටිකක් කතා කරන්න හිතුණා. ඕ ඔයා පතිරාජ අංකල්ගේ පුතාද? දෙන්නම කතා කර ඉන්නකොට ඒක පාරටම වේටර් බීම් එක අරගෙන ආපු නිසා දෙන්නගේ කතාව එතනින් මොහොතකට නතර වුණා. බීම් එක බොන ගමන් ආයිෂුගේ හෙලවන දෙතොල් දිහා බලාගෙන හිටපු දෙනුවන් ආයිෂුගේ මුළු ඇඟම ස්කෑන් කළේ හිතින් ආයිෂු එක්ක දහස් වාරයක් නිදා ගන්න ගමන්. ඉතින් ආයිෂු මං අහලා තියෙනවා ගොඩක් අය ඔයාගේ යාළුවෝ කියලා. ඉතින් මාවත් ඔයාගේ යාළුවෙක් කරගන්න බැරිද? ඇයි බැරි? පුළුවන්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්. දෙනුවන් ආයිෂුගේ අතින් අල්ලගත්ත තියෙන ආසාව නිසාම අත දික් කරලා එහෙම කියද්දි ආයිෂුත් අතට අත දෙන්න හැදුවා. ඒත් එක්කම රනිෂ්ක ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් ඇතුළට එද්දි දැක්කේ දෙනුවන් අත දික් කරගෙන ඉන්නවා. ෂිට් මේ මල පෙරේතයා මොකද මෙතන කරන්නේ? රනිෂ්ක නොපහන් හැඟීමකින් දෙනුවන් දිහා බලන ගමන් එහෙම හිතුවේ ආයිෂුත් තමන්ගේ දැලේ පැටලෙන බව දැනගෙන. ආයිෂු වෙනික ෂිට් මේ බුරුවත් මේ වෙලාවටම ආවනේ. රනිෂ්ක ආයිෂුට කතා කරද්දී ආයිෂුයි දෙනුවනුයි දෙන්නම බැලුවේ රනිෂ්ක දිහා.
දෙනුවන් කේන්තියෙන් එහෙම කියලා මුමුණද්දී රනිෂ්ක ආයුෂ ළඟින් වාඩි වෙලා ආයුෂගේ නළල සිපගෙන කරට අත දාගත්තා. කවුද මැනික මේ? රනිෂ්ක අයියා, මේ මගේ යාළුවෙක් දෙනුවන් කියලා. ආයුෂ රනිෂ්කගේ කේන්තියට රතු වෙච්ච මූණ දිහා බලාගෙන බයෙන් ගොතක ගහ එහෙම කියද්දී රනිෂ්ක හිනාවක් මවාගෙන දෙනුවන්ගේ පැත්තට හැරුණා. "හායි මචං, මම රනිෂ්ක." රනිෂ්ක එහෙම කියලා අත දික් කරද්දී දෙනුවන් ලාවට hina වෙලා අත දික් කරලා රනිෂ්ක කේන්තියෙන් දෙනුවන්ගේ අත මිරිකුවේ දෙනුවන්ට ලොකු වේදනාවක් දැනෙද්දී "මචං තරහ වෙන්න එපා. මට හදිසියෙම ගෙදරින් කෝල් එකක් ආවා එන්න කියලා. ඉතින් අපිට යන්න වෙනවා. සෝරි මචං." "නෝ, ඒකට කමක් නැහැ. එහෙනම් ආයිෂු අපි පස්සේ දවසක මීට් වෙමු. see you." "see you." ආයිෂු එහෙම කියලා රනිෂ්ක එක්කම කාර් එකට නැගලා ගෙදර ආවත් ආයිෂු හිටියේ බය වෙලා. මොකද රනිෂ්ක කියන්නේ ලේසියෙන් කේන්ති ගන්න කෙනෙක් නොවන නිසා. ඒත් ඔහුට කේන්තියක් ඇති වුණොත් ඒකෙන් වෙන්න අති භයානක දේවලුත් ආයිෂු නොදන්නව නෙමෙයි. හවස් වෙලා රනිෂ්ක ආයෙමත් අනිද්දට එනවා කියලා හේවගේ පවුලට සමුදුන්නා. රෑ කෑම වෙලාවේ ආයිෂු සඳලංක වගේම මලිත් කෑම මේසෙන් වාඩි වුණේ රෑට කන්න. "ආයිෂු පාළුයිද පුතේ?" "ඔව් අම්මි." "අනිද්දට 3 දෙනාම එනවනේ පුතේ. එතකොට හරිනේ." ආයිෂු සඳලංක කියපු දෙයට හූමිරි තියලා බත් පිඟාන දිහා බලාගෙන හිටියේ පාළුවෙන්. ඒත් එක්කම මලී සඳලංකට ඇහෙන් නිගි කරද්දී සඳලංක ඔළුව වැනුවා. "ආයිෂු පුතේ, ඔයාගේ දැන් කල වයසත් හරිනේ. ඉතින් මමයි අම්මී ඔයාට මනමාලයක් බැලුවා. ඔයා මොකද කියන්නේ?" "තාත්ති කැමති නම් මාත් කැමති." "ඇයි පුතේ? ඔයා කැමති නැද්ද?" සඳලංක සැකෙන් වගේ එහෙමහද්දී ආයිෂු ලස්සනට hina වෙලා සඳලංක දිහා බලලා සඳලංකගේ අතින් අල්ලගත්තා. "මන් දන්නවනේ මගේ අම්මි තාත්ති මට වරදක් කරන්නේ නෑ කියලා. ඔයාලා දෙන්නම මට දෙයක් තේරුවොත් ඒක තමයි හරිම දේ. ඉතින් මට අකමැති වෙන්න හේතුවක් නෑනේ තාත්ති." "අනේ මගේ කෙල්ල." ආයිෂු එහෙම කියද්දී සඳලංක එහෙම කියලා ආයිෂුගේ ඔළුව අත ගෑවේ ආයිෂු කෙරෙහි තවත් ආදරය ඇති වෙද්දී. "දැන් කවද තාත්ති එයා එන්නේ?" "එයා එන්නේ අනිද්දා පුතේ." "අනේ තාත්ති, අනිද්දට නම් බෑ. මොකද නිතුව ගන්න එයාපෝට් යන්න ඕනිනේ. එයාට වෙන දවසක එන්න කියන්නකෝ." කවද දෙන්න කියන්න ඕනි?" සඳලංක එහෙම අහද්දී ආයිෂු ටිකක් කල්පනා කළේ නීතුත් එන නිසා අඩුම සතියක්වත් යයි කියලා දන්න හින්දා. "ලබන සතියේ එන්න කියන්න. ෂුවර් එකට මම ෆ්‍රී වෙන්නම්." එහෙනම් එහෙම කරමුකෝ." නෑ දැනට වැඩ නවත්තලා තියෙන්නේ." "ඔව් වෙන කාට හරි කියන්න මට මේ වෛරස් උණක් ඇතිලා. නෑ උන්ට මන් නැතුව එක වැඩක්වත් කරගන්න බෑ." එස්කේ අනිත් 3 දෙනාට රවණ ගමන් එහා පැත්තේ හිටපු කෙනාට එහෙම කියද්දී අනිත් 3 දෙනා එකිනෙකා දිහා බලාගෙන ලාවට hina වුණා. ටිකක් වෙලා කතා කර කර හිටපු එස්කේ ෆෝන් එක කට් කරලා සාක්කුවට දාගෙන කෑ ගහන්න පටන් ගත්තේ කොණ්ඩේ අල්ලන ගමන්. "බලපන් යකෝ, තොපි කරපු වැඩෙන් මට දැන් එළියට යන්නත් බෑ. මෙතන දිගට හරහට ඕඩර්ස් එනවා යකෝ." කන්නාඩියෙන් තමන්ගේ මූණයි කොණ්ඩේ දිහා බලාගෙන එහෙම කියපු එස්කේ 3 දෙනාටම ඔරවද්දී 3 දෙනාම hina වෙන්න පටන් ගත්තා. "hina වෙයා, තොපි ඇති වෙනකන් hina වෙයා. හැබැයි මතක තියාගනි, කන්න සල්ලි නැති වුණොත් තොපි දෙන්නව බඩගින්න තියලා මං තනියම කනවා. තොපි බලාගෙන හිටපියා." එස්කේ ආයෙමත් එහෙම කියලා කෑ ගහද්දී 3 දෙනාම ආයෙමත් hina වුණේ එස්කේ කේන්තියෙන් එහෙම කියනවා මිසක් ඇත්තටම එහෙම නොකරන බව දන්න නිසා. "බොස්, දැන් කවද්ද මිස්ව බලන්න යන්නේ?" "හෙට." "ඇයි බොස්, ලොක්කලා ලබන සතියේ නේද එන්න කිව්වේ?" "අර කෙල්ලගේ යාළුවෝ දෙන්න ආයෙමත් ගෙදර එනවලු. ඊට කලින් එන්න කිව්වා." "එහෙනම් හෙට අපිත් එනවා බොස්." "එන්න එපා තොපි එකෙක්වත්. මගේ කොණ්ඩේ කාලා මදිවට එනවා මෙතන ගෑනු බලන්න." එස්කේ එහෙම කියලා තමන්ගේ කොණ්ඩේ අත ගාද්දී අනිත් 3 දෙනාම hina වෙන්න පටන් ගත්තා. "බොස්, තරහ වෙන්න එපා. හෙට අර තද කොළපාට ෂර්ට් එක අදන් යන්න. මිස් එක පයින් කැමති වෙයි." "බලමුකෝ. කොහොමත් මං ඒකට වැඩි කැමැත්තක් නෑ. ඕකිටම මාව එපා වෙලා මගේ ඩිවෝර්ස් එක ඉල්ලතැන්ට කරන්නම්කෝ වැඩේ." එස්කේ එහෙම කියලා ඉතුරු ටික හිතාගත්තේ ආයිෂුව ඉක්මනින් ගෙදරින් පන්නන අදහසින්. ඒත් ඔහු කවදාවත් දැනගෙන හිටියේ නෑ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ආයිෂු විතරක්ම බව. එස්කේ විතරක් නෙවෙයි, බැංචු ඩින්ඩොන් කූරා කියන අයගෙත් හැරවුම් ලක්ෂය වෙන්නේ ආයිෂු විතරක්ම බව ඔවුන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නෑ. එස්කේගේ දැනට ආයිෂු කෙරෙහි වෛරයක් ඇති වුණත් ඉස්සරහට ආයිෂු කියන්නේ තමන්ගේම පණ ටික වෙන බවවත් එස්කේ දැනගෙන හිටියේ නෑ. ඒ තරමටම එස්කේට සෝමම්ම ඇරෙන්න මුළු ගෑනු සංහතියත් එක්කම තිබුණේ ලොකු වෛරයක්. "ඉවර දෙයක් තොපි.
ගෑනියෝ බලන්න යන්නේ මම තොපි නෙමෙයි. ෂර්ට් එකේ කප්ලින්ග්ස් දෙක දාන ගමන් SK උඩ ඉඳලා පහළට කෑ ගැහුවේ අනිත් තුන්දෙනා තාම ලෑස්ති වෙන නිසා. ඉවරයි බොස් මේන ගමන්. අනිත් තුන්දෙනාත් ෂර්ට් තුනක් ඇඳගෙන පහළට බැස්සේ එහෙම කියන ගමන් තුන්දෙනාම SK ළඟට ඇවිල්ලා SK දිහා කටත් අරගෙන බලන් හිටියා. මොකද බං? අම්මෝ බොස්ගේ ලස්සන පිස්සු හැදෙනවා. කූරා හැම කියද්දි SK එකපාරට hina වෙලා කූරාගේ පිටට තට්ටුවක් දාලා එළියට ගියා. ගරාජ් එකට ගියේ SK රෝල ගේට් එක ඇරියට පස්සේ hina වුණේ අවුරුදු ගානකට පස්සේ තමන්ගේ කාර් එක එළියට ගන්න නිසා. අවුරුදු කීපයකට කලින් කාර් එකක් තිබ්බ හැම මතකයක් එක්කම SK කාර් එකත් එක්කම වහලා දාලා බයික් එකෙන් තමන්ගේ ජීවිතය අලුතින් පටන් ගත්තා. ගොඩක් වෙලා කාර් එක දිහා බලාගෙන හිටපු SK පියවි සිහියට ආවේ බැංජෝ හෝන් කරද්දී. ආයෙමත් hina වුණ SK ඉක්මනින් කාර් එකට නැග්ගේ බැංජෝ කාර් එක ස්ටාර්ට් කරද්දී. පැය භාගකින් විතර සඳලංකයේ ගෙදරට ළඟා වුණ SKලා ගාඩන් එකේ කාර් එක පාක් කරලා ඇතුළට ආවේ සඳලංකලා SKලා එනකම් බලාගෙන ඉද්දී. අවුරුදු ගානක්ම බයික් එකෙන් ආපු SK මේ පාර කාර් එකෙන් ආපු නිසා සඳලංක වගේම මලීත් බෝනට මූණ බලාගත්තේ කවුද කියලා හිතමින්. ටිකකින් කාර් එකෙන් බෑපු SK hina වේගෙන දොර ළඟට එද්දී මලී වගේම සඳලංක ආයෙමත් මූණට මූණ බලාගත්තා. කවුද ඔයා? ලොක්කා මේ මම SK. SK? SK එහෙම කියද්දි සඳලංක එක ඇහිබැමකුත් උස්සලා SK දිහා බලාගෙන හිටියේ SKව අඳුර ගන්න බැරි නිසා. ටිකකින් අනිත් තුන්දෙනාත් කාර් එකෙන් බැහැලා එද්දි සඳලංක hina වෙලා SKගේ උරහිසට තට්ටුවක් දැම්මා. මේ මොකද බං? ඔබ වෙනස් වෙලා තියෙන්නේ. මුංගේ වැඩ තමයි ලොක්කා. එපා කියද්දි හොඳට තිබ්බ කොණ්ඩේ රැවුලයි කපලා දැම්මා. ඒක හොඳයි ළමයෝ. හොඳ වෙන්න දැන්නේ මගේ පුතාගේ ලස්සන. මලී SKගේ ඔළුව අත ගාලා කියද්දි SK අමාරුවෙන් hina වෙලා ඇතුළට ආවා. ඇත්තටම අකීකරු විදිහට වැවිලා තිබුණ රැවුලයි කොණ්ඩේ නිසා SKගේ ලස්සන වැහිලා තිබුණේ. ඒත් අනිත් තුන්දෙනා කරපු වැඩේ නිසා SKගේ පරණ ලස්සන ආයෙමත් එන්න මහ වෙලාවක් ගියේ නෑ. හතර දෙනාම ඇතුළට ඇවිත් වාඩි වුණාට පස්සේ මලී කෑම බීම තියපු ට්‍රේ ටිකක් අරගෙන කට්ටියට ඇල්ලුවා. ලොක්කා මිස් තාම දන්නේ නෑනේ නේද? ලොක්කා කොහෙද බං? මෙහෙ මං දැන් ඔබේ තාත්තා. අනිත කරින් ඔබේ වයිෆ්. ඔබ මට ලොක්කා කිව්වට පුතේ හැමදාමත් මට ඔබ පුතා තමයි. සඳලංක එහෙම කියද්දි SK බිම් බලාගෙන ලාවට hina වුණේ Taman කවදාවත් නොහිතපු දෙයක් සඳලංක කියද්දි. ඉන්න පුතේ මං දුව එකගෙන එන්නම්. මලී එහෙම කියලා ආයිෂුගේ රූම් එකට ගිහින් දොරට තට්ටු කරලා ඇතුළට ගියා. ඒ වෙද්දිත් ආයිෂු හිටියේ කොණ්ඩේ පීරන ගමන්. මලී hina වෙලා ආයිෂුගේ ඔළුවේ ඉම්බා. මගේ කෙල්ලගේ ලස්සන. අනේ අන්නම්මි මං කොහොමද ලස්සනයි. අනේ මගේ පණ්ඩිත ආච්චියේ එන්න අපි යමු. මලී hina වෙලා එහෙම කියන ගමන් ආයිෂුගේ කම්බුලක් මෙරිකලා ආයිෂුගේ අතට හෙප්පුවක් දීලා ආයිෂුවත් එක්කගෙන එළියට ගියා. මේ ඉන්න මගේ දුව ආයිෂු. මලී එහෙම කියලා ආයිෂුව SK ළඟට යවද්දී SK නැගිටිද්දී ආයිෂු SK ළඟට ගිහිල්ලා හෙප්පුව දික් කරා. ඒත් එක්කම SK ආයිෂු දිහා නොබලා ඉන්න බැරි නිසා ආයිෂු දිහා බලද්දී ආයිෂු hina වෙලා SKට හැක් ගැහුවා. SK දිහා බලලා ආයිෂු ඇහැක් ගහද්දී SK කඩකොණින් hina වෙලා හෙප්පුව අතට අරගෙන කොෆි ටේබල් එකකින් තියලා වාඩි වුණා. දු පුතා එක්ක ගිහින් ටිකක් කතා කරන්නකෝ. හරි තාත්ති. ආයිෂු එහෙම කියලා SK එක්කම එළියේ ගාඩන් එකට ගිහින් වාඩි වුණා. SKත් කරන්න දෙයක් නැති නිසා ආයිෂු ළඟින් වාඩි වෙලා ඉස්සරහ බලාගත්තා. මං ආයිෂු ඔයාගේ නම මොකද්ද? SK. SK කිව්වේ? සෙහාන් කියාෂ් ජයවර්ධන. call me SK. මොකද කියන්නේ? මේකට කැමතිද? කැමති. එහෙනම් යමුකෝ ඇතුළට. SK එහෙම කියලා ආයිෂුත් එක්කම ඇතුළට ගියේ තනියම යන්නේක හරිය නැති නිසා. ආයිෂු උනත් SKගේ දෙමාපියන් ගැන අහන්න ගියේ නැත්තේ Tamanට දෙමාපියන් අහමි වුණ දුක දන්න නිසාමයි. දෙන්නම ඇතුළට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ සඳලංක ආයිෂුගේ කරට අත දාගත්තේ hina වෙලා. ඉතින් දු පුතා මොකද කියන්නේ? කසාදෙට කැමතිද? ඔව් කැමතියි තාත්ති. පුතා මොකද කියන්නේ? මාත් කැමතියි අංකල්. එහෙනම් ගොඩක් හොඳයි. සඳලංක එහෙම කියන ගමන් නැගිටලා SKව බදාගෙන අනිත් තුන්දෙනාවත් බදාගත්තේ සතුට වැඩිකමට. ආයුෂට පේන්නේ නැති වෙන්න
ඇහෙන් නිගි කරපු සඳලංක ආයෙමත් වාඩි වෙද්දී එස්කේ ඔළුව වනලා උගුර පෑදුවා. අංකල් මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. පුළුවන් නම් අපි කසාදේ ලබන සතිය කරමුද? මොකද මට වැඩ වගේකට රට යන්න තියෙනවා. ආයෙත් එන්න වෙන්නේ කවද්ද කියන්න බෑ. සඳලංක කියන පරිදි එස්කේ එහෙම කියද්දි සඳලංක ආයිෂු දිහා බැලුවේ මොකද කියන්නේ කියලා අහන්න වගේ. ආයිෂු මොකද කියන්නේ පුතේ ඔයා? කැමතිද? තාත්ති කැමති නම් මාත් කැමතියි තාත්ති. ආයිෂු සඳලංකර තුරුල් වෙලා හැම කියද්දී සඳලංක ආයිෂුව තුරුල් කරගෙන ඇස් අග තිබුණු කඳුළු ගොඩක් අමාරුවෙන් නතර කරගත්තා. හරි පුතේ. අපි නම් කැමති. ඒත් මෙච්චර ඉක්මනට හැමදාම ලෑස්ති කරන්න කොහමද? අංකල් එක ගැන බය වෙන්න එපා. මගේ හොටෙල් එකේ හැම දෙයක්ම රෙඩි. අපිට තියෙන්නේ මැරි කරන්න විතරයි. හරි පුතා. එහෙනම් තව දවස් 3කින් අපි කසාදේ රෙජිස්ටර් කරමු. එතකොට හරි. හරි අංකල්. එහෙනම් අපි ඉහින් එන්න. කිව්ව විදිහට හැමදේම රෙඩි කරමු. එස්කේ එහෙම කියන ගමන් නැගිටලා සඳලංකටයි මලීටයි වැඳලා ආයිෂුටත් කියලා යන්න ගියේ. ආයිෂු සඳලංක දිහා බලද්දී ආයිෂු මගේ මැනික මේ අහන්නකෝ. තව ටික දවසකින් මගේ කෙල්ල තවත් මේ ගෙදර හිටපු දඟමල්ල නෙමෙයි. තව ගෙදරක බිරිඳක් වෙන්න යන්නේ. කෙල්ලෙක් විදිහට ඔයා ඉවසන්න ඕන වගේම හොඳ බිරිඳක් විදිහට හැම යුතුයකමක්ම එයා වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන. තේරුණාද? ඔව් තාත්ති. මගේ හොඳ දුව. දැන් යන්න පුතේ. ගිහලා රෙස්ට් කරන්නකෝ. සඳලංක ආයිෂුගේ ඔළුව අත ගාලා එහෙම කියද්දී ආයිෂු ඔළුව වනලා රූම් එකට ගිහින් දොර වහගත්තේ. රනිෂ්ක ගිය දවසේ ඉඳලම රනිෂ්කට කතා කරන්න බැරි වුණ නිසා. ඇඳගෙන හිටපු සාරිය ගලවලා දාපු ආයිෂු ටවල් එකත් ඔතාගෙන බාත් รู ම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ඇවිත් ෂෝට් එකට ස්කින් එකක් ඇඳලා ඇඳට පැන්නේ ටැප් එකත් අරගෙන